සශ්‍රීක සෙංකඩගල පුරවරයේ රජතුමා ඊටාම රසවත් මීකිරි හට්ටියක් තනිවම භුක්ති විඳීමේ අරමුණින් තම සිහසුන මත වාඩි වී සිටියා. රජතුමා කටක් කන්න හදනකොටම කටකාරකමට වගේම කෑමටත් එකසේ ප්‍රසිද්ධ අන්දරේ එතනට පැමිණියේ කටකොනකින් hina වෙමින්. තමන්ට මීකිරි ටික බෙදා ගන්න වෙයි කියලා බිය වුණු රජතුමා හට්ටිය පෙන්නලා අන්දරේට කිව්වා මේක කෑමක් නෙමෙයි මේ තියෙන්නේ බිත්තිවල ගාන හුණු කියලා. මේ හට්ටියේ තියෙන දේ අතගාවොත් ඉතනම මැරෙනවා කියලා රජතුමා අන්දරේව බිය ගැන්නුවා. තමන් එනකම් මේක පරිස්සම් කරන්න කියලාත් රජතුමා අනකලා. රජතුමා කාමරයෙන් එළියට ගිය ගමන්ම අන්දරේගේ මූණට හිනාවක් ආවා. මොකද එයාට හොඳටම දැනුණා එතන තියෙන්නේ හුණු නෙමෙයි රසම රස මීකිරි කියලා. සැකේ හරවා ගන්නත් එක්ක අන්දරේ ඇගිල්ලක් දාලා රස බලද්දි එයාට තේරුණා රජතුමා මීකිරි හට්ටිය තනියම කන්න බොරු කරලා තියෙන්නේ කියලා. ඉවසා ගන්න බැරුව සිටි අන්දරේ හට්ටිය අතට අරගෙන හුස්මට දෙකට හට්ටියම සූරගෙන කාලා දැම්මා. බඩත් පිරුණාට පස්සේ අන්දරේට තේරුණා රජතුමා දැන් ආපහු එයි. හිස් හට්ටිය දැක්කොත් මොකද කරන්නේ කියලා. එක පාරටම අන්දරේට අපූර්ව අදහසක් ආවා. එයා රජතුමාගේ වටිනා කොට්ටයක් අරගෙන ඒක ඉරලා දාලා පුළුන් ටික කාමරේ පුරාම විසිරුවා හැරියා. රහසින් මීකිරි ටික කණ්ඩ හිතාගෙන ආපු රජතුමා දැක්කේ පුළුන් පිරුණු කාමරයකුයි හිස් වෙච්ච මීකිරි හට්ටියකුයි විතරයි. කේන්තියෙන් රතු වුණු රජතුමා ඇහුවා මොකද මේ වුනේ? කෝ හට්ටියේ තිබුණු හුණු ටික කියලා. අන්දරේ බොරුවට අඬන්න පටන් ගත්තා. අනේ රජතුමනි ඔබතුමා නැති අතරේ බල්ලෙක් ඇවිත් මේ වටිනා කොට්ටේ ඉරා දැම්මා. මට ඒක නවත්ත ගන්න බැරි වුණා කියලා එයා කිව්වා. රජතුමාගේ කොට්ටේ පරිස්සම් කරගන්න බැරි වුණු දුකට මම තීරණය කළා සිය දිවි හානි කරගන්න. ඉතින් මම අර විස සහිත හුණු හට්ටියම කාලා දැම්මා කියලා අන්දරේ කිව්වා. රජතුමාට කර කියා ගන්න දෙයක් නැති වුණා. මැරෙන්න හිතාගෙන විෂ කෑව කෙනෙකුට දඬුවම් කරන්නත් රජතුමාට බැරි වුණා. අන්තිමේදී පිරුණු බඩක්කුත් හිත යට හිනාවක්කුත් එක්ක අන්දරේ යන්න ගියා. රජතුමාට ඉතුරු වුණේ හිස් හට්ටියක් විතරයි.